අපේ YouTube channel එකට. ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක් කරගෙන දෙනවා TikTok එක ගැන. ඉතින් මේ TikTok එක setup කරගන්න කොහොමද නැත්නම් account එක create කරන්න කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. ඊට අමතරව ඔයාට කියනවා සාමාන්‍ය content creator කෙනෙක් නම් ඔයාට මේ TikTok එක මොන විදිහටද බලපාන්නේ කියලා ඔයාට මේක මොන විදිහටද වැදගත් වෙන්නේ කියලා මේ වීඩියෝ එකේ අවසානයේදී මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි යමු ඉස්සරහම අපේ account එක setup කරගන්න මේ app එක අපේ phone එකට install කරගන්න. හරි ඉතින් සාමාන්‍යයෙන් ඔයාට මේක Play Store එකට ගිහිල්ලා install කරගන්න පුළුවන් එක TikTok කියලා search කරලා ඊට පස්සේ අපි යමු මේකේ settings ටිකට මේවා කොහොමද setup කරගන්න කියලා බලමු. හරි ඉතින් අපිට මම TikTok app එක install කරගත්තා. ඊට පස්සේ ඔයාට මේකට sign up වෙන්න තමයි දෙන්නේ. කියන්නේ සම්මත ඔයාටම කියලා account එකක් හදාගන්න තියෙන්නේ. ඉතින් ඔයාට ඒත් එක්කම මෙතන home එකෙන් ගිහිල්ලා viral වෙච්ච වීඩියෝ එකෙන් සාමාන්‍යයෙන් ගොඩක් views වෙන videos බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාටම කියලා කට්ටියක් follow කරලා ඔයාලගේම friends ලා ටිකක් හදාගන්න. ඔයාට videos upload කරන්න account එක create කරන්න ඔයාට කියලා account එකක් හදාගන්න ඕන. ඒකට ඔයාලට පුළුවන් මෙන්න මෙතන profile කියලා icon එකක් තියෙනවා. ඉතින් මේ profile කියන icon එකට යන්න. ඊට පස්සේ මේ විදිහට sign up for TikTok කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් සමහරවිට ඔයාලට TikTok account එකක් ඇති. එහෙම නැත්නම් අලුතෙන්ම TikTok account එකක් හදන්න ඕන ඇති. ඉතින් සාමාන්‍යම අලුතෙන්ම TikTok account එකක් හදන්න යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන use phone number, email, continue with Facebook, continue with Google, continue with Twitter කියලා ඔයාලට බලා ගන්න පුළුවන් option හතරක් තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේ කියන option වලින් continue with Google හෝ use phone number email කියන එකට යන්න. අනිත් දෙකට යන්න බෑ. කියන්නේ Facebook එකත් එක්ක connect කරන්නවත් Twitter account එක connect කරන්නවත් යන්න එපා. මොකද ඔයා මේ විදිහට මේ account එක create කරලා පස්සේ වගේ Facebook account එකට හරි Twitter account එකට හරි මොකක් හරි ප්‍රශ්නයක් කියලා ඒවා disable වුණොත් එහෙම ඔයාට ආගේ TikTok account එක නැති වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම මගේ phone number එකට ඔයාගේ email එකකට මේක අනිවාර්යෙන් connect කරන්න පුළුවන් නම් email එකටම connect කරන්න. phone number එකටත් වඩා email එක ගොඩක් අපිට ගන්න ලේසි හින්දා. හරි ඉතින් අපි මෙතන use phone number email කියන එකට යනවා. ඊට පස්සේ ඔයාලා මෙතනදී බලා ගන්න පුළුවන් ෆෝන් නම්බර් එකක් දෙන්න. එහෙම නැත්නම් ඊමේල් එකක් දෙන්න කියලා එයාලා කියනවා. ඉතින් ඔයාලා මෙතනින් ෆෝන් නම්බර් එකක් හරි ඊමේල් එකක් හරි දෙන්න පුළුවන් ඔයාගේ කැමති විදිහකට. ඉතින් මම මෙතන ඊමේල් එක දෙන්න. ඔයාලා පුළුවන් නම් ඔයාලගේ ඊමේල් එක දෙන්න. ඊමේල් එක දුන්නොත් ඔයාලා මේක පස්සේ රිකවරි කරගන්න වැඩවලට එහෙම ගොඩක් පහසුයි. ඉතින් මේ විදිහට මම ආගේ ඊමේල් එක දීලා මෙතනින් next කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ verify කරන්න කියලා පොඩි puzzle එකක් දෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේක මේ විදිහට එහාට මෙහාට කරලා මේක මෙන්න මේ විදිහට ඇදලා මේක හරියටම උඩින් තියන්න. ඉතින් මේක උදලා තියෙනවා ඔයාලගේ account වල privacy tool එකක් විදියට. හරි ඊට පස්සේ ඔයාලා මෙතනදී create password කියලා එකක්. ඉතින් මෙතන password එක create කරන්න බෑ. ඔයාලට සාමාන්‍ය password එකක් create කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් සාමාන්‍ය password එකක් create කරන්න නම් සාමාන්‍යයෙන් අපිට කැමති විදිහට මේ password එක create කරන්න. අපි මෙතනදී යාලා දීලා තියෙනවා step ටිකක්. ඒ step වලට අනුව තමයි අපි මේ දාන password එක create කරගන්න ඕනේ. ඉතින් මෙතනදී යාලා කියලා තියෙනවා password එක සාමාන්‍ය අංක 8ක password එකක් වෙන්න ඕන. ඒත් එක්කම මේක ඇතුලේ letters ඒත් එක්කම numbers කියන දෙකම තියෙන. මේකට සාමාන්‍ය ඉලක්කම් එක අකුරු තියෙන්න ඕන කියලා. ඒත් එක්කම එක special character එකක් තියෙනවා. ඒක එකකට වැඩි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය hash ලකුණ නැත්නම් question mark එක ඔය විදිහ මොකක් හරි at ලකුණක් dollar mark එකක් හරි මේ විදිහට කැමති icon එකක් දාන්න පුළුවන් වගේ මේ password එක ඇතුළට. ඉතින් ඔයාට මෙතන ටිකක් වෙනස් password එකක් create කරගන්න. ඒත් එක්ක මේ password එක හොඳට මතක ඉන්න password එකක් දෙන්න. හරි ඉතින් මම මේ විදිහට මේකට password එකක් දාගත්තා. ඉතින් ඔයාගෙත් මේ password එක දාගත්තට පස්සේ මෙන්න මේ කියන හැම එකටම green tick එකක් පැටලා තියෙන මේ දේවල් හරි කියලා. එහෙම නැත්නම් ඔයාලට මෙතනින් ඉස්සරහට යන්න බැරි වෙයි. ඊට පස්සේ මම මේක next කරනවා. හරි ඊට පස්සේ next කරාට පස්සේ ඔයාගේ birthday එක තමයි මෙතන දෙන්න ඕනේ. ඉතින් මෙතන හරි birthday එක දෙන්න වගේ. හරි ඉතින් මම මේ විදිහට මගේ birthday එකක් දුන්නා. ඊට පස්සේ ඔයාලට ඔයාගේ nickname එකක් දෙන්න තියෙනවා. ඉතින් මෙතන nickname කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕනනම් මේක ඔයාලට skip කරන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාගේ නම උනත් දෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට දිල් කියලා මගේ පොඩි name එකේ කොටසක් දීලා මම මේක confirm කරනවා. හරි ඊට පස්සේ යාලා පොඩි access වගේ අකිල්ලන ඉතින් මේ ඔක්කොටම allow කියලා දෙන්න. දුන්නාට පස්සේ ඔයාගේ profile එක create කරලා ඉවරයි. හරි ඉතින් දැන් මම සරලවම TikTok profile එකක් create කරන් ඉවරයි. ඊට පස්සේ මෙයාලා ඔයාලට පෙන්නනවා follow කරන්න කට්ටියක් ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් මේ විදිහට කීප දෙනෙක්ව follow කරගන්න. හරි. ඉතින් අපි අපේ account එක හදලා ඉවරයි. ඉතින් දැන් මම මේක ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒ කියන්නේ මේ account එක වල කොහොමද වැදගත් වෙන්නේ කියලා. ඒත් එක්කම මෙතනින් ඔයාලට photos add කරන්න පුළුවන්. ඒ ටිකක් මම පොඩ්ඩක් කියලා දෙන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන add කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ add කියන එකට touch එකක් දුන්නාට පස්සේ take photo upload photo කියලා දෙන්න. මෙතන මින් upload photo කියන එකට ගියාට පස්සේ ඔයාගේ gallery එකට access ඉල්ලලා මේකට ඔයාලා allow දෙන්න. allow දුන්නාට පස්සේ ඔයාගේ gallery open වෙනවා. gallery එකෙන් ඔයාලට photo එකක් ඔයාගේ profile picture එක විදිහට මෙතන upload කරගන්න පුළුවන්.
ඒත් එක්ක මෙතන ඇඩ් බයෝ කියලා තියෙනවා. මෙතනින් ගිහලා ඔයාලට මේකට බයෝ එකක් දාගන්න පුළුවන්. ඉතින් මේ බයෝ දාන දේවල් නේම්ස් හදන දේවල් මම වීඩියෝස් ඉස්සරහට කරන්නම්. ඉතින් මම මෙතනින් ඔයාලට දාලා විදිහට මේ දේවල් ටික කියන්න යනවා. ඒත් එක්කම ඔයාලට මේකෙදි ෆොටෝස් අප්ලෝඩ් කිරීමේ හැකියාවක් තියෙනවා. මෙතන අප්ලෝඩ් කියලා අයිකන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ අප්ලෝඩ් කියන අයිකන් එක දුන්නාට පස්සේ මේ විදිහට කැමරා එකට ඇක්සස් ඉල්ල එක ඔයා ලෝ දෙන්න. ඊට පස්සේ ඔයාගේ මයික්‍රොෆෝන් එකට ඇක්සස් ඉල්ල එකට ලෝ දෙන්න. ඊට පස්සේ ඔයාගේ කැමරාව ඕපන් වෙයි. මෙතන අප්ලෝඩ් කියන එක උඩට ටච් එකක් දුන්නාට පස්සේ හරි. ඉතින් මේ විදිහට ඔයාගේ කැමරාව ඕපන් වෙයි. මෙතනින් ඔයාලට පුළුවන් වීඩියෝස් කරලා අප්ලෝඩ් කරන්න. ඉතින් මේ වල වීඩියෝස් කරන දේවල් ගැන ඒත් එක්ක මේකෙන් ඔයාලට ගන්න පුළුවන් දේවල් ගැන අපි දැන් ටිකක් කතා කරමු. මම ඔයාලට දැන් කියලා දුන්නා සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරන විදිහත් එක්ක මේ account එක setup කරගන්න විදිහ. ඒත් එක්ක මම හිතනවා සාමාන්‍යයෙන් මේ වීඩියෝ එක බලන ඔයා TikTok එකට යන්නේ සින්දු කෑල්ලක් දාලා ඒක සින්දුව කියන්නවත් එහෙම නැතුව නිකන් සාමාන්‍යයෙන් TikTok එකේ දකින්න නිකන් සාමාන්‍ය මෝඩ වීඩියෝස් කරනවත් නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන්ම TikTok, Instagram, Facebook මේ කියන මොකක්වත් සෝෂල් මීඩියා එකේ ජනප්‍රිය වෙන්න හදනවා නම් අනිවාර්යෙන්ම මට හැකියාවක් අවශ්‍ය වෙනවා කියලා මම කියලා තියෙනවා. ඉතින් අන්නේ හැකියාවට අනුව content create කරන කෙනෙකුට විතරයි මේ දේවල් වලින් success වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයා ක්‍රියේටර් කෙනෙක් විදියට ෆොටෝග්‍රැෆි කරනවා. ඔයාලට පුළුවන් ඔයා ෆොටෝග්‍රැෆි කරන විදිය කියන්නේ සාමාන්‍ය ෆොටෝ එකක් කැප්චර් කරන එක ඔයාලට වීඩියෝ ක්ලිප් එකක් හදලා ඒත් එක්ක මේ ෆොටෝ එකට ඔයා දාපු එඩිට් එක ඉෆෙක්ට් ඒ ෆොටෝ එක එඩිට් කරන ආකාරය මේ විදියට ක්‍රියේටිව් විදියට මේක වීඩියෝ එකක් හදලා ඔයාලට පුළුවන් TikTok ඔස්සේ අප්ලෝඩ් කරන්න. ඉතින් මෙතනදී ඔයාලට ඩාන්සින් කරන කෙනෙක් නම් ඩාන්සින් වීඩියෝස් එකත් එක්කම සින්දු කියන්න පුළුවන් නම් ඒ විදියට වීඩියෝස් එකත් එක්කම මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න පුළුවන් නම් අලුතෙන් එන සින්දු වලට පොඩි වීඩියෝ ක්ලිප්ස් හදලා ඔයාලට TikTok එක ඔස්සේ ප්‍රචාරය කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ TikTok සෝෂල් මීඩියා එක ඔයාලට වැදගත් වෙන්න හේතුව තමයි ඔයාලට පුළුවන් පොඩි කාලෙකින් TikTok එකේ ලොකු followers ප්‍රමාණයක් ඒත් එක්කම ලොකු like ප්‍රමාණයක් ගන්න. මොකද මේක ගොඩක් viral වෙනවා. ඔයාලගේ හැකියාවන් use කරලා creative videos upload කරන්න ගත්තොත් අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් Facebook, Instagram වලටත් වැඩිය හොඳ වීඩියෝ අප්ලෝඩින් platform එකක් විදිහට මම TikTok දකිනකින් ඔයාලට අනිවාර්යෙන්ම පුළුවන් හරියට මේ account එක කරගෙන ගියොත් TikTok එකේ ලොකු followers ප්‍රමාණයකට ලොකු like ප්‍රමාණයකට යන්න. හරි. ඉතින් මම ඉස්සරහට videos upload කරන්නම් මේ TikTok එකේ professional tools මොනවාද? ඒත් එක්කම මේ TikTok එක ඔයා කොහොමද කරන්න ඕන? වගේ videos ඔයා කොහොමද create කරගන්න ඕන? ඉතින් මේ හැම දෙයක් ගැන මම ඉස්සරහට videos කරන්න. අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මේ YouTube channel එකේ Instagram, TikTok, Facebook, YouTube මේ වගේ හැම social media ගැන videos upload කරනවා. ඉතින් ඔයා මොකක් හරි දෙයක් සම්බන්ධව content create කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම දෙකත් subscribe කරලා තියාගන්න. ඉතින් තවත් මේ වගේම අලුත් වීඩියෝ හම්බෙමු. සුබ දවසක්.